මම නිතරම දකිනවා සෝෂල් මීඩියා වල නවසීලන්තේ එනවා නම් මොන වගේ කෝසස්ද කරන්න ඕන කියලා. ඇත්තටම මෙහි කෝසස් කරාට ඇත්තටම ජොබ් මාකට් එකට බැස්සහම කෝසස් කරා කියලා ජොබ් එකක් ලබා ගන්න බෑ. මොකක් හරිම ටෙක්නිකල් ස්කිල් එකක් තමයි හදා ගන්න ඕන. අපි හිතමු ඔයාලට කොණ්ඩේ කපන්න පුළුවන් නම් ඇවිල්ලා මේ මාකට් එකේ ඔයාලට ලංකාවේ ක්‍රවුඩ් එක ඉස්සල්ලාම අල්ලා ගන්න පුළුවන් ටික ටික. ඉතින් මුලදී ඇවිල්ලා ඒකෙන් මැච් එකක් ගහන්න පුළුවන්. අපි හිතමු ඔයාලට වාහනේ සර්විස් එක කරගන්න පුළුවන් නම් මෙහි ඇවිල්ලා පොඩ මැච් එකක් ගහ ගන්න පුළුවන් මුල් ටිකේ ජොබ් එකක් හම්බ වෙනකම්. ඒ වගේ මොකක් හරි ටෙක්නිකල් ස්කිල් එකක් හදා ගන්න ඕනේ. ඇත්තට නවසීලන්තේ නේ වෙන රටකට යනකොට වුණත් මොකක් හරි ටෙක්නිකල් ස්කිල් එකක් තමයි හදා ගන්න ඕනේ කෝසස් කරනවට වඩා. අපි හිතමු මෙහි ලිෆ්ට් ඔපරේටර්ස්ලා මෙහි ෂෝටේජ් එකක් තියෙනවා. ඔයා කලින් ඔහේ ඒ වගේ ජොබ් එකක් කරලා තියෙනවා නම් ඉතින් ඒක ගොඩක් හෙල්ප් වෙනවා මෙහි ජොබ් එකක් හොයාගන්න. එතකොට ඒක මං හිතන්නේ ස්කිල් ජොබ් එකක් PR එකටත් ඇප්ලයි කරන්න පුළුවන් පස්සේ. ඉතින් ඒ වගේ chances තියෙනවා ඉන්න කලින් මොන හරි ස්කිල් එකක් තමයි හදාගන්න ඕනේ, එක්ස්පීරියන්ස් තමයි හදාගන්න ඕනේ. තනියම දෙයක් කරගන්න. එතකොට ඔයා ප්ලම්බින් පැත්ත මොන හරි කරගන්න පුළුවන් නම් ඒක මෙහි හොඳ ඩිමාන්ඩ් එකක්. අන්න ඒ වගේ ස්කිල් එකක් තමයි හදාගන්න ඕනේ කෝසස් කරනවට වඩා. මොකද ඇත්ත සිනාරියෝ එක වෙනස්. ජොබ් මාකට් එකේ ජොබ් හොයනකොට පේපර් ක්වොලිෆිකේෂන් තිබ්බ කියලා ජොබ් දෙන්නේ නැහැ මෙහි එම්ප්ලොයර්ස්ලා. උන්ට මොනවා හරි වැලියු ඇඩිෂන් එකක් තියෙන්න ඕනේ. එතකොට මේ මාකට් එකේ නැති ස්කිල් එකක් ඔයාලට මේ මාකට් එකේ අඩු ස්කිල් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට chance එක වැඩි ජොබ් එකක් ගන්න. ඉතින් ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් හම්බෙමු.